නිකන් ඉන්න වෙලාවට මේ වගේ පිටිගෑම් 500ක් ගෙනල්ලා පරාට 8ක් විතර අපි හදලා කමු. ඔයාලට මම හදාගන්න විදිහ කියන්න හරිම ලේසි. අපි ඉස්සෙල්ලම ගමු පාන් පිටි. පාන් පිටි ග්‍රෑම් 500ක් විතර ගන්නවා. මේකට අපි ඇඩ් කරගන්න ඕනේ ලුණු. ලුණු තේ හැන්දක් වමන ඔය වගේ ඇඩ් කරගන්න. ඒවල අය මේකට දාගන්න ඕනේ සීනි. සීනි අපි තේ හැන්දි එකමාරක් විතර දාගමු. මේකට මේ ආකාරයට සීනි තේ හැන්දි එකමාරක් විතර දාගන්න. එතකොට මේකට අය දාගන්න ඕනේ අපි පොල් තෙල්. හරිද? මෙන්න මේ ආකාරයට පොල් තෙල් දාගමු. ඔයාලට ගෙදර ඉඳන් ලේසියෙන් හදන්න පුළුවන් මේක. දැන් මේ ටික දාගෙන ඉල්ල පිටිවලට දාගෙන ඉල්ල අතින් කලවම් කරමු මේ ආකාරයට. මේ විදිහට කලවම් කරගන්න ඕන. මේ කලවම් කරගන්න. සීනි ටිකයි ලුණු ටිකයි පොල් ටිකයි කලවම් වෙන්න කලවම් කරගන්න මේ ආකාරයට. ඒකවල අපි මේකට ඇල් වතුර ගන්න ඕන. ඇල් වතුර සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. ඒ කියන්නේ ගොඩාක් වතුර වැඩි කරගන්න එපා. ඉස්සන පොඩ්ඩක් දාලා මේ විදිහට හදාගන්න. මදි පාඩු අය බලලා දාගන්න. ඒ කියන්නේ දියත් නොවන අර ඝනකමටත් නොවන ප්‍රමාණයට ගන්න. ඒක හොඳට කලවම් කරගන්න. වතුර අඩුවෙන් දාගෙන ඉස්සෙල්ලා මනා ගන්න තරමට හොඳයි ඔයාලටත්. ලේසි. මොකද වතුර වැඩිනොත් කේස්නේ. අපි දාගමු පොල් තෙල් ටිකක් තව. එහෙනම් අපි මේ පොල් තෙල් දාන්නේ පිටි ගුලිය අර සොෆ්ට් එකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර මේක ඇදෙන්න ඕනේ පරාට එක. ඒ නිසා තමයි මේ පොල් තෙල් දාන්නේ. ඔයාලා ඒක නම් දැනගන්න බෑ. මේ විදිහට හොඳට අනා ගන්න. ඩෝ එක සොෆ්ට් වෙනකන් මේ විදිහට හොඳට අනා ගන්න ඕනේ. දැන් ඩෝ එක අනාගෙන ඉවරයි. දැන් අපි ඉතින් කියලා කරන්න දෙන්න දැන් මේ වගේ ටයිල් එක හරි මොකේ හරි වල ලේසි එක වලට අනා ගන්න ලේසි එක මේ වගේ පොල් තෙල් ටිකක් ගා ගන්න. මම නම් ටයිල් එක තමයි ගාගන්නේ. පොල් තෙල් ටිකක් ගා ගන්න. ඩෝ එක රෝල් කරගන්න ඕනේ නේද? මේ වගේ ඩෝ එක රෝල් කරගන්න. මොකද මේ රෝල් කරන්න අපි මේ ගුලි ටික කඩා ගන්න ලේසි වෙන්න. අපි සාමාන්‍ය ප්‍රමාණය ගුලි ටික කඩා ගන්න බෑ කියනද ලේසි වෙන්න තමයි මේ රෝල් කරන්නේ. මේ විදිහට රෝල් කරගන්න. මේ රෝල් කරගත්තා පස්සේ අපිට ගුලි ටික කඩා ගන්න ලේසි. මෙතන මේ වගේ ඔයාලත් ගුලි ටික කඩා ගන්න. මම මේ පරාට 8කට විතර තමයි මේ පිටි අරන් තියෙන්නේ. දැන් මේ වගේ ගුලි ටික කඩාගෙන ඉතින් මෙන්න මේ විදිහට තමයි රෝල් කරන්න ඕනේ. මෙන්න ඇතුලේ එළියෙන් යන ඇතුලට බොනවා. එළියෙන් යන යටින් ඇතුලට බොනවා. හරි ඒක අපිට ලේසි පිටි ගුලි ලස්සන රවුමකට හදා ගන්න. ඔයාලට ලේසි. බලන්න ඔයාලත් කරලා try කරලා අලුත් කියන්නේ. රෝල් කරගන්න ඕනේ. රෝල් කරගන්න පවුමට හදාගන්න. පවුමට හදාගෙන මේක දැන් මම රෝල් කරලා ඉවරයි. රෝල් කරලා දැන් කොහොම හදාගෙන ඉවරයි. දැන් මේක තියෙන්නේ දැන් ආයෙත් තියෙන්නේ අපිට ඊළඟ ස්ටෙප් එක පොල් තෙල් ගාලා තියන්න ඕනේ. මේක සීසන් වෙන්න ඕනේ. නිකන් අර පොල් තෙල් ටිකක් ගාලා පොඩි වෙලාවක් වහලා තියන්න ඕනේ. විනාඩි 5ක් 10ක් අතර කාලයක් වහලා තිබුත් ඇති. පොඩි වෙලාවක් වහලා තියන්න ඕනේ. මේක 5ක් 10ක් අතර මේ වගේ පොල් තෙල් ටිකක් උඩින් ගාලා මෙහෙම ගා ගන්න පොල් තෙල්. එතකොට මේ වහලා තියන්න තමයි තියෙන්නේ වලට. හරිම ලේසි මේක හදන විදිය. මේ වගේ පිටි කුඩි වල හොඳට පොල් තෙල් ගාලා ඉවරලා වහගන්න අපි ගමු ලං ෂීට් එක. ලං ෂීට් එකෙන් තමයි වහගන්නේ හොඳ. මේ වගේ උලන් වදින්න නැති වෙන්න පොඩක් ආවන්න වෙන්න මෙන්න මේ විදිහට වහලා තියන්න. ලං ෂීට් එක නැත්තම් මොකක් හරි පිඟානකින් හරි කමන්නේ වහලා තියන්න. උලන් වදින්න නැති වෙන්න තමයි ඕනේ.
මෙන්න මේ විදිහට වහලා තියලා මේ විනාඩි 10කට පස්සෙම මේක ඕපන් කරගන්නවා අය. මෙන්න මේ විදිහට තමයි මයි ඩෝ ටික තියෙන්නේ. ඉතින් මයි ඩෝ ටික ලස්සනට ඇදලා තිනවා. දැන් මේක අපි තුනී කරගන්න ඕන. ඔයාලා මම නම් අතින් තමයි තුනී කරගන්න. ඔයාලට රෝලින් පින් එකක් වගේ තියෙනවා නම් ඔයාලා ලේසි ගොඩක් මම මේ විදිහට අතින් තමයි තුනී කරගන්නේ. මේ විදිහට තුනී කරගන්න. හොඳට මෙන්න මේ විදිහට අදින්න ඕනේ. දැන් මේ තෙල් නිසා තමයි මේ විදිහට ඩෝ එක හොඳට ඇදෙන්නේ. තෙල් වැඩි වෙන තරමට ඩෝ එක හොඳට ඇදෙනවා. ඒකල ගොඩාක් ටී කරගන්න එපා. මේ මයි ඩෝ එකට නම් මම ගාන දාන්න තියෙනවා. වලත් හිමීට පොල් තෙල් ඇඩ් කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ හිමීට ඇඩ් කරගත්ත එක. මේ මදි ප්‍රමාණය බලන්න නිකන් මේක ඇදෙන්නේ නෑ වගේ නම් පොල් තෙල් ටික මේ වගේ ඇඩ් කරගන්න. මේ වගේ ඇඩ් කරගෙන ඒකවල මේක දැන් අපි මේ විදිහට රංගන තාපෙට නමා ගන්න ඕනේ. පරාට එක නමා ගන්න මේ ලස්සනට. මේ විදිහට නමා ගන්න. මේ විදිහට නමා ගන්න ඕනේ. මේ පැත්තට නමමු. ආයෙ මේ පැත්තට නමමු. හරිද? දැන් අපි මේක සෑහෙන කොටසක් ඉවරයි දැන් හත්ලා. මේ විදිහට ඒක තුනී කරන්න. නැවතත් ආයෙත් තුනී කරන පොඩ ලොකු වෙන්න. පොඩි ප්‍රමාණයක් එන්නේ. මේක ආයෙ ලොකු වෙන්න මේක තුනී කරගන්න ඕනේ. මේ ගන්න අපිට මේක ෆෑන් එක වගේ හදාගන්න තියෙනවා ලේසි. තාච්චි හරි කමන්නේ පොල් තෙල් ටික ෆෑන් එක හරි තාච්චි හරි ගහලා මෙන්න මේ විදිහට පොඩක් පොල් තෙල් පොඩි ප්‍රමාණයක් ගාලා අපි දාගමු අපි හදාගත්ත පරාටයකට. මේ ආකාරයට තමයි දාන්නේ. මේ පොඩි වෙලා විනාඩි 4ක් විතර තියලා මේක අනිත් පැත්තට හරවන්න ඕනේ. මේ විනාඩි 4ක් විතර තියලා. ඒතර මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම හදාගෙන බා ගන්න ඕනේ. අපි පරාට එක හදලා ඉවරයි. මේ තියෙන මම හදාගත්ත පරාට ටික කන්න තමයි දැන් තියෙන්නේ. එහෙනම් නැවතත් අපි හමු වෙමු.